ඔන්න ඉතින් සාදරයෙන් පිළිගන්නවා Simple Mind YouTube channel එකට. ඔන්න ඉතින් යාළුවනේ අද ස්මාර්ට් ටෙස්ට් එකනුත් තරම් ආවේ සුපිරිම ස්මාර්ට් ටෙස්ට් එක. අද ස්මාර්ට් ටෙස්ට් එකෙත් ඔයාලට හම්බ වෙනවා ප්‍රශ්න 10ක්. ඔයාලට එක ප්‍රශ්නයකට උත්තර දෙන්න හම්බ වෙනවා තප්පර 5ක කාලයක්. ඔයා හරියටම ගෙස් කරන එක ප්‍රශ්නයකට හම්බ වෙනවා ලකුණු 10ක්. එහෙනම් ඉතින් වෙනද වගේම ඔයාට අන්තිමටම ස්මාර්ට් ටෙස්ට් එකේ හම්බෙන ලකුණු ගානත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. එහෙනම් අපි යන් අපේ ස්මාර්ට් ටෙස්ට් එකට. එහෙනම් අපි යන් අපේ පළවෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන පළවෙනි ප්‍රශ්නේ මේ රූප දෙකෙන් කියවෙන්නේ පළතුරු වර්ගයක් ගැන. හරියටම ගෙස් කරමු බලන්න. ඔයාගේ තප්පර 5 දැන් පටන් ගන්නවා. උත්තරේ තමයි ගස් ලබු. ඒක නම් ඉතින් ගොඩක්ම ලේසි ප්‍රශ්නයක්නේ. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. අපි යන් එහෙනම් අපේ දෙවෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන දෙවෙනි ප්‍රශ්නේ මේ රූප දෙකෙන් කියවෙන්නේ පළතුරක නම. හරියටම ගෙස් කරන්න බලන්න. ඔයාගේ තප්පර 5 දැන් පටන් ගන්නවා. උත්තරේ තමයි කෙසෙල්. ඔයාට මේක උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ K අකුරක් දීලා තිබ්බා. දෙවෙනි එකේ සේල් බෝඩ් එකක් දීලා තිබ්බා. එතකොට උත්තරේ එනවා කෙසෙල් කියලා. ඔන්න දැන් කට්ටිය බයින්න පුළුවන් පටන් ගත්ත වෙලේ ඉඳන් පළතුරු විතර දාන්නේ කියලා. නෑ හොඳම ප්‍රශ්න ටික එන්නේ ඉස්සරහට. ඒකින් අනිවාර්යෙන් වීඩියෝ එක ඉවරනකම් බලන්නකෝ. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන තුන්වෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන තුන්වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ අපි ගොඩක් බොන්න කැමති පාන වර්ගයක් ගැන. මේකත් ඉතින් ගොඩක්ම ලේසි ප්‍රශ්නයක්. එහෙනම් ඔයාගේ තප්පර 5 පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරන්න බලන්න. උත්තරේ තමයි කිරිකෝපි. ඒකත් ඉතින් ගොඩක්ම ලේසි ප්‍රශ්නයක් නේ. මං හිතනවා හැමෝම හරියටම උත්තරේ ගෙස් කරන්න ඇති කියලා. මං යාළුවනේ ඔයාගේ ප්‍රශ්නයක් අහන්නද? ඔයා වැඩියෙන්ම බොන්න කැමති පාන වර්ගේ පහලින් කමෙන්ට් එකක් දාන්න බලන්න. එහෙනම් අපි යන් අපේ හතරවෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන හතරවෙනි ප්‍රශ්නේ මෙතනින් කියවෙන කෑම වර්ග කියමු බලන්න. මෙතනින් කියවෙන්නේ අපි ගොඩක් කන්න කැමති කෑම වර්ගයක්. එහෙනම් ඔයාගේ තප්පර 5 පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි පැණියාප්ප. ඒකත් ඉතින් ගොඩක්ම ලේසි ප්‍රශ්නයක්නේ. දැන් ඉතින් කට්ටිය බයින්න පුළුවන් අද ස්මාර්ට් ටෙස්ට් එක නම් මිලෝ වැඩක් නෑ. අද ස්මාර්ට් ටෙස්ට් එක ගොඩක් ලේසියිනේ කියලා. නෑ අන්තිමටම තමයි හොඳම ප්‍රශ්න ටික එන්නේ. එහෙනම් අපි යන් අපේ පස්වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන පස්වෙනි ප්‍රශ්නේ මෙතනින් කියවෙන කෑම වර්ගය කියමු බලන්න. මේකත් ඉතින් ගොඩක් අපි කන්න කැමති කෑම වර්ගයක් තමයි. එහෙනම් ඔයාගේ තප්පර 5 පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි ගල් බනිස්. ගල් බනිස් වල ගල් තියෙනවද? ගල් බනිස් වල ගල් නෑනේ. එහෙනම් ඉතින් මාළු බනිස් වල මාළුත් ඉන්න බෑ. මං ඉතින් එක්කේ විහිළුවට. අද ඉතින් නැත්තම් වීඩියෝ එකේ බෝරින් ගතියක් වැඩි වෙනවනේ. එහෙනම් යාළුවනේ අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 6 වෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන 6 වෙනි ප්‍රශ්නේ තමයි මෙතනින් කියවෙන්නේ චෛත්‍යයක නම. මේක ගැන හින්ට් එකක් දුන්නොත් මේක තියෙන්නේ පොළොන්නරු දිස්ත්‍රික්කෙට වෙන්න. එහෙනම් ඔයාගේ තප්පර 5 පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි කොටවෙහෙර. ඔයාට මේක උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ කොටගොඩක රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ චෛත්‍යයක රූපයක් දීලා තිබ්බා. එතකොට ඉතින් අපි චෛත්‍යයට වෙහෙර කියලා කියනවනේ. එතකොට උත්තරේ ගෙස් වෙනවා කොටවෙහෙර කියලා. දැන් ඉතින් කොටවෙහෙර තියෙන්නේ පොළොන්නරුවනේ. බලන්න මේ වීඩියෝ එක පොළොන්නරුව ඉඳන් බලන යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යමු බලන්න පොළොන්නරුව කියලා. එහෙනම් අපි යන් අපේ 7 වෙනි ප්‍රශ්නෙට. මෙතනින් කියවෙන්නේ නගරයක නම. මේ ගැන කිව්වොත් මේක පුත්තලම දිස්ත්‍රික්කයට වෙන්න තමයි අයත් වෙන්නේ. එහෙනම් ඔයාගේ තප්පර 5 පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි දංකොටුව. ඔයාට මේකේ උත්තරේ ගෙස් කරගද්දී පළවෙනි එකේ මාදන් වල රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ කොටුවක රූපයක් දීලා තිබ්බා. එතකොට දංකොටුව කියන එක ගෙස් වෙනවා. ඉතින් යාළුවනේ දංකොටුව මොනවද ප්‍රසිද්ධ? ඔයා දන්නවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න බලන්න. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 8 වෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන 8 වෙනි ප්‍රශ්නේ තමයි මේ රූප දෙකෙන් කියවෙන්නේ අපි ගොඩක් කන්න කැමති කෑම වර්ගයක්. මේක නම් ඉතින් ගොඩක්ම ලේසි. එහෙනම් ඔයාගේ තප්පර 5 පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි කප් කේක්. පළවෙනි එකේ කප් දෙකක රූපයක් දීලා තිබ්බා. දෙවෙනි එකේ ඉතින් බටර් කේක් එකක රූපයක් දීලා තිබ්බා. එතකොට ඉතින් කප් කේක් කියලා හරියටම ගෙස් වෙනවනේ. එහෙනම් අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට.
ඔයාට හම්බෙන 9 වෙනි ප්‍රශ්නේ. ඔයාට හම්බෙන 9 වෙනි ප්‍රශ්නේ තමයි මෙතනින් කියවෙන්නේ ලංකාවේ ජලාශයක නම. මේක ගැන හින්ට් එකක් කිව්වොත් මේක තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කෙට වෙන්න. එහෙනම් ඔයාගේ තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි රන්ටැමේ උනේ කොහොමද? පළවෙනි එකේ රත්තරන් නම් අර කොහොමද අඳුර ගන්න පුළුවන් නේ? අපි ගල් කණුවට කියනවා ටැම්බ කියලා. දැන් ගල් කණුවන ලියන ලිපි වලට කියන්නේ ටැම් ලිපි කියලා. ඒකින්ද අපි ගල් කණුවට කියනවා ටැම්බ කියලා. ඒකෝට ඉතින් ඔයා හරියටම උත්තරේ ගෙස් කරගන්න ඕනේ රන්ටැමේ කියලා. ඒක නම් ඉතින් ගොඩක් කට්ටිය දන්නවා කියන්නේ මම දන්නවා. මං හිතේ ගොඩක් නොදන්න කෙනෙකුට දැනගන්න තමයි මෙහෙම කිව්වේ. එහෙනම් යාළුවනේ අපි යන් අපේ ඊළඟ ප්‍රශ්නෙට. එහෙනම් යාළුවනේ අපිට දැන් තියෙන්නේ අපේ ස්මාර්ට් ටෙස්ට් එකේ අන්තිම ප්‍රශ්නේ. 10 වෙනි ප්‍රශ්නේ වෙනදා වගේ නම් ගොඩක් අමාරු කරනවා. අද මේ ස්මාර්ට් ටෙස්ට් එකේ නම් අමාරු කරන්නේ. එහෙනම් අපි යන් අපේ 10 වෙනි ප්‍රශ්නෙට. ඔයාට හම්බෙන 10 වෙනි ප්‍රශ්නේ. මෙතනින් කියවෙන්නේ වැවක නම. මේක ගැන හින්ට් එකක් දුන්නොත් මේක තියෙන්නේ පොළොන්නරු දිස්ත්‍රික්කයට වෙන්න. එහෙනම් යාළුවනේ ඔයාලා තප්පර පහ පටන් ගන්නවා. හරියටම උත්තරේ ගෙස් කරමු බලන්න. උත්තරේ තමයි පරාක්කම සමුද්‍රය. පරාක්කම සමුද්‍රය උනේ කොහොමද? පළවෙනි එකේ පරාක්කම බහු රජතුමාගේ රූපයක් තිබ්බා. දෙවෙනි එකේ මුහුදේ රූපයක් තිබ්බා. අපි ඉතින් මුහුදට සමුද්‍රය කියලා කියනවනේ. එතකොට ඔයා හරියටම ගෙස් කරගන්න ඕනේ පරාක්කම සමුද්‍රය කියලා. ඔන්න ඉතින් මම දන්නවා මේ ගොඩක් කට්ටිය හරියටම ගෙස් කරන්නේ නැති කියලා. ඔන්න ඉතින් යාළුවනේ අපේ ස්මාර්ට් ටෙස්ට් එකේ ප්‍රශ්න 10 නම් ඉවරයි. දැන් ඉතින් ඔයා දන්නවනේ ස්මාර්ට් ටෙස්ට් එක අන්තිමටම ඔයා ලකුණු කීයක් ගත්තද කියලා. ඒ ගත්ත ලකුණු ගානත් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අද අරන් ආපු ස්මාර්ට් ටෙස්ට් වීඩියෝ ගැන මොකද හිතෙන්නේ? අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකකුත් දාන ගමන් මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ Simple Mind YouTube channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන් යන්න. එහෙනම් යාළුවනේ මේ වගේ අලුත් ස්මාර්ට් ටෙස්ට් වීඩියෝ එකකින් ඉක්මනටම සෙට් වෙමු.